මේ කණු හතරක් තියෙනවා ඔබලා දකින්න ඇති. මේ කණු හතරේ ඉඳන් මේ බටහිර දොරටුව මේ විදිහට තමයි පේන්නේ. මේ මෙතනින් තමයි මේ කියන නාගීන් එනවා කියලා කියන්නේද? මම අද ඔබට කියන්නේ මේ ඔබට පේනවා ඇති බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහසෑය. මේ මම දැනට ඉන්නේ මේ බටහිර දොරටුව ඉදිරිපිට. ජනප්‍රවාදයේ ගොඩක් තැන්වල සඳහන් වෙනවා. ඒ වගේ ගම්මු කියන මේ දොරටුවෙන් රුවන්වැලි සෑය වන්දනාමාන කරන්න එන්නේ නාග ලෝකේ නම් පැමිණෙන නාගීන් කියලා. ඇත්තට මේ දොරටුව වහලා තියෙන්නේ ඒකයි. ඒ නිසා මේ නාගීන් එනවා කියන තැන ඔබ දැකලා නැතු ඇති. මේ හිටියා වයසක 100 කෙනෙක් එයාස් දෙකටම දැකලා තියෙනවා. මේ නාගීන් ඇවිල්ලා ඒ පොන්නකින් දුවණය කරද්දි මනුස්ස වේශයකට පෙරලෙනවා. ඊට පස්සේ තමයි ඇවිල්ලා මේ වන්දනාමාන කරන්න කියලා. අපි දැන් පොඩක් ඒක බලමු ගිහිල්ලා. මේ බටහිර දොරටුවෙන් ඉස්සරහට යද්දි මේ විදිහට පඩිපෙල් ටිකක් අහු වෙනවා. මේ විදිහට ඊට පස්සේ මම ඔබට පෙන්නන්න ඕනේ මේ තියෙන්නේ මේ පඩිපෙල් ටිකේ මේ විදිහට ආවද මේ වගේ දිය අගලක් තියෙනවා. ඒක බහින්න දැන් වතුර පිරීලා තියෙන්නේ. කොහොමද යන්න වෙනවා එතන පෙන්නන්න. මෙන්න මේ කණු හතරක් තියෙනවා ඔබලා දකින්න ඇති. මේ කණු හතරේ ඉඳන් මේ බටහිර දොරටුව මේ විදිහට තමයි පේන්නේ. මේ මෙතනින් තමයි මේ කියන නාගීන් එනවා කියලා කියන්නේද? දැකලා තියෙනවලු 100 කිව්වේ. මේ මෙතනින් තමයි ඒ දොරටුව තියෙනවා කියලා කියන්නේ. ඒකයි මේ කණු හතරකුත් දාලා තියෙනවා. මේ තැන මේ මෙතනින් නාගීන් ඇවිල්ලා ඊට පස්සේ මේ පොඩි හඩිපාරක් දිගේ යනවලු මේ අනිත් පොකුණට. ඒ කියන්නේ මේ හඩිපාර දිගේ මේ විදියට යනවලු පොකුණට. මේ පොකුණෙන් ස්නානය කරද්දී තමයිලු මනුස්ස වේශයකට හැරෙනවා කියන්නේ. පොඩ්ඩක් බලමු ගිහිල්ලා එක. මෙන්න මේ පොකුණ